Hi guys, welcome back to our channel. ඔන්න පේනවනේ අපේ මහත්තයාගේ හිනාවෙන්ම අපි මේ පාර සිංහල දෙමළ අලුත් අවුරුද්දට මොනවද කරේ කියලායි මේ කියන්න හදන්නේ. හැම අවුරුද්දෙම අප්‍රේල් කාලේ තමයි අපේ මුළු අවුරුද්දටම හරියන්න ට්‍රිප් එක යන්නේ. ඒක අපේ හැම පවුලකම තියෙන ට්‍රැඩිෂන් එකක් වෙලා දැන්. මේ ට්‍රිප් එකට අපේ ඔක්කොම පවුල්වල කට්ටිය එකතු වෙනවා. ඒකේ හින්දා මෙන්න මේ වගේ ලොකු බස් එකක් අරන් තමයි අපි යන්නේ. මේ පාර අපිට ගොඩාක් විශේෂයි මේ අවුරුදු ට්‍රිප් එක. මොකද ගිය අවුරුද්දේ වගේ නෙමෙයි. මේ අවුරුද්දේ අලුත් ආදරණීයම හුරතල් සමාජිකයෝ දෙන්නත් එක්ක තමයි අපි මේ ට්‍රිප් එක යන්න හදන්නේ. මේ ට්‍රිප් එකට වෙනද වගේම අපේ අම්මලා දෙගොල්ලෝ පුංචිලා ඉස්රු අයියලා ෆැමිලිස් එකතු වෙනවා. මේ පාර අඩුවකට තියෙන මල්ලිකා ආන්ටිලා විතරයි. ඉතින් කට්ටිය ඔක්කොමලත් එක්ක අපි බස් එකයි වාහන තුනකුයි ගියා. වෙනදා නම් උදේ පාන්දරමනේ අපි ගමන යන්නේ. සාමාන්‍යයෙන් උදේ පාන්දර 4ට විතර. හැබැයි මේ පාර අපි ගියේ උදේ 8:00ට. ඒකින්ද ගෙදරින් පොඩ්ඩක් කාලයි හිටියේ. ඒ කොහොම වුණත් අපේ පුංචිලා අපිට රසම රස පාන් ටෝස්ට් කරන් ඇවිල්ලා තිබුණා. ඊට අමතරව දර්ශී ආන්ටි අපි හැමෝටම උදේට කන්න බත් ගෙනල්ලා තිබුණා. ඒ දෙකම අපි හොඳට රසට කෑවා. ඉතින් මේ ගමන අපි කොට්ටාවින් පටන්ගෙන දිගටම ගියා. කොහෙවත් නවත්තන්න කරන්න ඕන වුණේ නැහැ. මොකද බඩත් පිරිලා හැමනේ තිබුණේ. ඉතින් අපේ පුතත් නිදි අතර අපේ ගමන වේගවත්ව යන්න අපිට පුළුවන් වුණා. අවුරුදු ට්‍රිප් එක කියන්නේ මුළු අවුරුද්ද පුරාවටම අපි හරි ආසාවෙන් බලන් ඉන්න කාලයක්. මොකද මේ අවුරුදු සුවඳත් එක්ක ඒ දැනෙන සතුටත් එක්ක මේ යන ගමන හරිම විනෝදෙන් ගිහිල්ලා එන්නේ. අපේ පවුල්වල ඔක්කොමලත් එක්ක. ඒ යන අතරවාරේ මායි මගේ මහත්තයයි හැමදාමත් වගේ ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්න ආස දෙයක් තමයි අපි දකින ලස්සන දේවල්. මේ තින්නේ අපේ රටේ ලස්සන. කැමරා කාචයකට කවදාවත් මේකේ තියෙන පියවි ලස්සන ගන්න බෑ. හැබැයි අපි හැමදාමත් ආරාධනා කරනවා. ඕගොල්ලෝ දකින ලස්සන සුබාදහමේ ලස්සන අපිත් එක්ක කියන්න. අපිට යන්න තව තැන් තියෙනවනම් අපිට ෂෙයා කරන්න. ඈතින් පේනවද බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් කන්ද උඩ. මේ පාර දෙපැත්තේ වනාන්තරෙත් එක්කම කඳු යායවල් ඈතට තියෙනවා. කුඹුරවල් එක පිට එක හරිම ලස්සනයි. අවුරුදු කාලෙදි මේ දැනෙන හැඟීම නම් වචන වලට විස්තර කරන්න බෑ. ඒ අවුරුදු ගීතත් එක්ක මේ ගමන හරිම සෑහලුවෙන් යන්නේ අපි. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වීඩියෝ එකේ අපි තව ඉස්සරහට මොනවද කරේ කියලා පෙන්නනවා. අපි අග්ගපිටිය එක්සිට් එකෙන් එළියට දැම්මා. ඊට පස්සේ කෙලින්ම තිබුණේ දඹුල්ල පැත්තට හැරිලා දිගටම ගමනක්. ඉතින් කොහෙවත් නවත්තන්න නැතුව දඹුල්ලට ගිහපු හින්දා අපි ඉස්සෙල්ලම දඹුල්ලට ආවා. මේ මගක් හරි යනකොට පොඩි ට්‍රැෆික් එකක් තිබ්බා. මොකද කොළඹ කට්ටිය ඔක්කොමලා ගමේ යන්න පිටත් වෙලා තිබුණේ මේ කාලෙදිනේ. මෙන්න මේ හරිය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ තැනක්. මේකට කියන්නේ කොස්කැලේ කියලා. නැත්තම් තව නමක් තිබ්බා බඩගමුව වනරක්ෂිතය කියලා. එතන දෙපැත්තෙම කොස් ගස් තිබ්බ ඉන්න තමයි මේකට කොස්කැලේ කියන්නේ. හැබැයි කොස් ගස් විතරක් නෙමෙයි. මේ අවට ලොකු වනාන්තරයක් තිබ්බ හින්දා එක එක જાතියේ ගස් ගොඩාක් තිබුණා.
ගයිස් ඕගලන්ට පේනවද දකුණු අත පැත්තේ එක දිගට කඩපේලිය. ඒ හැම කඩේකම සෙනග පිරිලා මේ වෙලාවේ. මොකද රසම රස පොල් රොටි එක්ක ප්ලේන් ටියයි නැත්තම් බඩේරුඟු තම්බලයි කන්න පුළුවන්. බඩේරුඟු තම්බල විතර නෙවෙයි බඩේරු පුච්චලක් දෙනවා ඒගොල්ලෝ. අපිට නම් නවත්තන්න බැරි වුණා මොකද අපේ බණ්ඩි ෆුල්නේ. ඉතින් අපි මේ ඔක්කොම පාස් කරගෙන ඉස්සරහටම ගියා. මේ දෙපැත්තේ ගස් හොඳට වැවිලා තිබ්බ හින්දා එළියෙන් කොච්චර රස්නේ තිබ්බත් මේ හිවණත් එක්ක යනකොට ඒක දැනුනේම නෑ. හරිම සනීපයි ඇඟට. මායි මගේ මහත්තයයි පුතා නිදිහින්ද අපි දෙන්නත් ඉතින් දැන් සින්දුවක් කියාගෙන තමයි මේ ඉස්සරහට යන්නේ. පොඩ්ඩක් කතා කරගෙන සින්දුවක් කියකිය. ඒ අතර බස් එකයි අපේ ලොකු මල්ලිලාගේ වාහන දෙකයි හිමින් හිමින් එනවා. අපි දැන් නම් දඹුල්ලට ඇවිල්ලා ඉන්නේ. Google Maps දාලා අපි යන නවාතැන හොයාගෙන යන ගමන් මේ තියෙන්නේ. අපි මේ පාරේ යන්නේ Jetwin Lake දඹුල්ල. ඒකේ Google Maps වලින් සර්ච් කරාම අපිට වැටෙන පාර තමයි මේක. හැබැයි ලොකු බස් ඉඳන් යන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ පාරක ඇක්සස් එකක් වෙනමත් තිබුණා. අපි මේ පාර ගැන ගොඩක් සතුටු වෙනවා මොකද අපිට වැවක් ළඟටම හම්බුණා පෙන්නන්න අපේ පුතාට. එයාත් මේ වෙලාවෙද්දි නම් අවදි වෙලා හිටියේ. අපි මෙයාට ඉතින් අලුත් අත්දැකීම් දෙන්නේ හරිම ආසාවෙන්. ඔන්න ජෙට්වින් ලේක් එක. මේ තියෙන්නේ මේන් එන්ට්‍රන්ස් එක. දෙපැත්තෙම ලොකුවටම ගස් තිබුණා. මේක තියෙන්නේ කැලෑවක් මැද වගේ. පරිසරෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඕනම දෙයක් කොහොමත් ලස්සනයි. ඒක ෆොරින් ටූරිස්ට්ලා වගේම ලෝකල් ටූරිස්ට්ලාවත් ඇට්‍රැක්ට් කරගන්න ප්‍රධාන හේතුවක් වෙනවා. දැන් ජෙට්වින් ලේක් ස්ටාෆ් එක අපිව වෙල්කම් කරන්න සූදානම් වෙලා හිටියේ. ට්‍රක් ගාලා අපේ ලගේජස් ටික අන්ලෝඩ් කරලා අපිව ආදරෙන් වෙල්කම් කරා. අපිට එනකොටම නෙළුම් මලුයි කූලින් ටවල්ස් උයි වෙල්කම් ඩ්‍රින්ක් එකයි දුන්නා. ගයිස් මේ සීටින් ඒරියා එකේ බෝඩ් එකක් පේන්නේ. එතන තියෙන්නේ මේ අපේ පරිසරයේදී අපිට දකින්න හම්බ වෙන වනජීවීන් ගැන විස්තරයක්. එක දවස්වලට ඒගොල්ලෝ දැකපු සත්තු ගැන විස්තරයක් තමයි බෝඩ් එකේ ගහලා තිබුණේ. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක විදියට හම්බුනේ තැඹිලි, තව තිබුණා මේ අමු අඹ ජූස් කූල් කරලා. මේ වෙලාවෙදී ඒක හරි සනිපයි බිව්වම. දැන් ඉතින් ඔන්න අපේ ට්‍රිප් එකේ ඉතුරු ඔක්කොමලා ටික දැන් ටික එනවා. බස් එකත් ආවා. ලොකු මල්ලා තාමත් ඇවිල්ලා හිටියේ නැහැ. මේ ඔක්කොම වැඩ ඉවර වෙච්ච ගමන් ලොකු මල්ලාත් ආවා. අපේ පුතයි මගේ මහත්තයයි දෙන්නම දැන් බස් එකේ අපේ බහින පවුලේ ඔක්කොමලා ආදරෙන් වෙල්කම් කරන්න තමයි බලාගෙන ඉන්නේ.
මේ වෙලාවේදී හොටෙල් එකට ක්‍රවුඩ් එකක් ඇවිල්ලා හිටියේ. ටුවරිස්ලා ෆොරින් ටුවරිස්ලා වගේම ලෝකල් කට්ටියක්. ඒ කියන්නේ හොටෙල් එකේ ඔකියුපන්සි එක හොඳයි. දැන් නම් කට්ටියට කොහොමත් මහන්සි. මොකද එක දිගට ඩ්‍රයිව් එකක් නේ අපි ආවේ. දැන් කට්ටියට ඕනේ ඉක්මනට රිෆ්‍රෙෂ් වෙලා රෙස්ට් කරන්න යන්න. ඒ කොහොම වෙතත් අපි දැන් හැමෝටම බඩගිනි. මොකද මේ හොටෙල් එකට අපි චෙක් ඉන් වෙන්නේ ලන්ච් ටයිම් එකේ. අපිට ලන්ච් එක ගන්න තමයි අපි ඩිරෙක්ට්ලි යන්නේ. පේනවනේ ඔක්කොමලට පෙහෙට්ටුයි. හැබැයි hina වෙන්න නම් ඉන්නවා. අම්මලා අඹ ජූස් බොනවා. හැමෝම රිලැක්ස් එකේ. මේ හොටෙල් එකේ ලොබි ඒරියා එකත් සාමාන්‍ය ලොකුයි. අපේ ලොකු අයියා ඒ වැඩ මොනා තිබ්බත් ඉක්මනින් අපේ කාමරවල් ඇලොකේට් කරලා අපිව ටක් ගාලා රූම්ස් වලට ඩිරෙක්ට් කරා. මොකද ඊළඟට රිෆ්‍රෙෂ් වෙලා ලන්ච් වලට එන්න ඕනේ හින්දා. ඉතින් මේ අපි යන්නේ අපේ රූම් එක බලන්න. ඒ යන ගමන් හොටෙල් එකේ තියෙන විවිධ පැති ඕගොල්ලන්ට මේ වීඩියෝ කරන් එන්නේ. ඔය තියෙන ලොකුම ලොකු පූල් එක. ඒක ෆේස් කරලා තියෙන්නේ වැව. ඒක හරිම ලස්සනයි. අපිට රූම්. ඔන්න අපි පාස් කරා අපේ පුංචි ලෑ කාමරේ. මෙන්න අපි පාස් කරනවා අපේ අම්මලා හිටපු කාමරේ. ඊට පස්සේ ඔන්න දැන් ඒ අපේ පොඩ්ඩක් කාමරේ යවට තියෙන පරිසරය තමයි මේ. ඔන්න අපේ කාමරේ. ඊට එහා කාමරේ ලොකු අයියලයි. ඊටත් එහා කාමරේ අම්මලා. කොහොමලා එක ළඟ කාමරවල් තිබුණේ. අපේ රූම් එක ගොඩාක් ලොකුයි. මේ තියෙන වොෂ්රූම් ඒරියා එක. මේක ට්‍රිපල් රූම් එකක්. මේ තියෙන්නේ බෙඩ්ස්. මේ වෙනම සීටින් ඒරියා එකක්. ඊට අමතරව ලොකු කොරිඩෝ එකක් තියෙනවා. ඒ කොරිඩෝ එකෙන් එළියට බැස්සම පේන ලස්සන දර්ශනය තමයි මේ. දැන් ඉතින් රිෆ්‍රෙෂ් වෙලා ඉන්නේ. කෙලින්ම ආවේ ලන්ච් එකට. ඒගොල්ලෝගේ බුෆේ ඒරියා එක තියෙන පහළ ලොකු කොස් ගෙඩියක් යන අතර වාරේ පේනවා. මේ පරිසරය හරි ලස්සනට මේන්ටේන් කරන් ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලෝගේ බුෆේ ඒරියා එක. ඒක කෙලින්ම අර එළිය පරිසරයත් එක්ක ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන විදියට තිබුණේ. මොකද බිත්තියක් එහෙම දාලා කවර් කරලා මුකුත්ම නැහැ. ඒ කියන්නේ සබාදහමත් එක්ක හරිම ළඟින් ආශ්‍රය වෙන විදියට තමයි පරිසර දෙක තිබුණේ. වැව කෙලින්ම ෆේස් කරලා. වැව ෆේස් කරලා තමයි අපේ ඩයිනින් ඒරියාස් තිබුණේ. අපේ ලන්ච් එක අපි රහාට අරගෙන ඊට පස්සේ ඔක්කොම කට්ටිය ගියා වැව පැත්තට.
මේ තියෙන පොඩි පොඩි ෂෝට් ක්ලිප්ස් අපේ කට්ටිය පහල ක්‍රිකට් ගහනවා. අනිත් අය සමහරක් සින්දු කියනවා. එක දේවල් ගොඩයි. ඔන්න දැන් අපි හවස ඔක්කොම එකතු වුණා පහලට. අපේ කොල්ලෝ ටික ඔක්කොම ක්‍රිකට් ගහනවා. අපේ නංගිලා අක්කලා ඔක්කොමලා ෆුට්බෝල් වගේක් ගහන්න පොඩි බෝලයක් ගෙනල්ලා තිබුණා. ඊට අමතරව කට්ටියක් ස්විමින් කරනවා. අපේ අම්මලා ඔක්කොමලා වටේට ඇවිද හිටියා. මොකද ඒ තරම් මේ පරිසරය ලස්සනයිනේ. මේ වෙලාවේ කියන්න ඕන මේ ක්‍රිකට් ගහනකොට එතන හිටපු ටුවරිස්ට් කෙනෙක් ෆොරිනර් කෙනෙකුත් ඇවිල්ලා හිටියා ක්‍රිකට් ගහන්න අපිත් එක්ක. අපේ තාත්තා 6 පාරක් ගහුවම පුතා ක්ලැප් කරනවා. ඊළඟට අපි අපේ පුතාට නංගිලා අම්මා ගෙනාපු රහම රහ කේක් එකක් කැපුවා. පුතාට මාස 10යි. එයාගේ මල්ලිවයි අයියවයි ළඟ තියාගෙන කේක් කැපුවා. අප්‍රේල් 12 කියන්නේ පොය දවස. ඉතින් ලස්සනට හඳ පායලා තිබ්බා. මෙන්න රෑ වෙලාවේ එළිය පේන විදිය. දැන් ඩිනර් ගන්නයි කට්ටියම ඇවිල්ලා හිටියේ. ඩිනර් බුෆේ එකටත් කට්ටිය ගොඩාක් ඇවිල්ලා හිටියා. ජෙට්වික් හොටෙල් එකේ හැම බුෆේ එකම කෑම වෙරයිටි එක ලොකුවටම තිබුණා. හොඳ ස්ප්‍රෙඩ් එකක්. ඒගොල්ලෝගේ කෑමත් ගොඩාක් රහයි. සාමාන්‍යයෙන් ගත්තොත් චයිනීස්, ඉන්දියන්, ඉටාලියන්, ශ්‍රී ලංකන් හැම රටකම වගේ රහක් දැනෙන විදියට ස්ප්‍රෙඩ් එක ලොකුවටම තිබුණා. ගයිස් මේ තියෙන ඊළඟ දවසේ උදේ පාන්දරට ඉර නැගගෙන එනකොට අපේ කොරිඩෝ එකෙන් එළියට ආවම තියෙන ලස්සන තමයි මේ තියෙන්නේ. පරිසරයේ සුන්දරත්වය ලස්සන කියලා නිම කරන්න බෑ. ඊට පස්සේ අපි කරේ උදේට කාලා ඉස්සෙල්ලම වැවට ආපු එක. වැව ළඟට ආපු එක. වැව ළඟ තියෙන පුංචි ඔන්චිල්ලාවක්. වැව දිහා බලාගෙන ඔන්චිලි පදින්න පුළුවන්. මේ 13 වෙනිදා උදේ අපි ලෑස්ති වෙන්නේ අපේ අවුරුදු උත්සවය කරන්න. ඉතින් ඒකට ජෙට්වින් එකේ ස්ටාෆ් එකත් අපිට උදව් වෙනවා මේ වෙලාවේ. අපි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන ජෙට්වින් ලේක් එක්ස්පීරියන්ස් එක ගැන. අපි දවස් 2ක් මේ හොටෙල් එකේ හිටියනේ. මේ එක්ස්පීරියන්ස් එක අපිට සතුටෙන් පිරුණු එක්ස්පීරියන්ස් එකක්, මතකයේ රැඳෙන එක්ස්පීරියන්ස් එකක් කරන්න ලොකුම හේතුවක් වුණා මේ ස්ටාෆ් එක. ඒගොල්ලෝ හරිම ආදරෙන් අපිට සැලකුවා. අපේ කොම රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරා. ඉතින් ජෙට්වින් ලේක් ස්ටාෆ් එකට අපි හදවතින්ම තෑන්ක්ෆුල් වෙනවා. thank you very much. ඔන්න දැන් අපි අපේ අවුරුදු උත්සවයේ වැඩවලට පිටත් වෙලා තියෙන්නේ. ඔක්කොමලා එකම විදියට ඇඳගෙන. මේ පාර අවුරුදු කුමාරයෝ අලුතෙන් දෙන්නෙක් එකතු වෙනවනේ. ඒගොල්ලෝගේ ඉස්සෙල්ලා අවුරුදු උත්සවය. ලවලාගේ ඉන්න හරි හොලඟයි. මේ තියෙන අවුරුදු කෑම මේසේ දර්ශයන්ලා එක ලස්සනට ලෑස්ති කරලා තිබුණා. මේ අපේ අම්මලා, මේ තාත්තලා, මේ තියෙන්නේ පුංචි ඡායාරූප කිහිපයක්. දිල්රුක්ෂ අක්කා තමයි ඔක්කොම අනවුන්සින් වැඩ කරේ. මේක ලස්සනට ඕගනයිස් කරලා තිබුණා.
දැන් ওই ටික ටික තරඟවල් පටන් ගෙනයි තියෙන්නේ. ඉස්සෙල්ලාම අපේ පුංචි පැටවු ටිකට තරඟවල් තියන්න ඕනනේ. ඔන්න අපේ අම්මලා ටික දෙහි ගෙඩිය හැන්දමද තියාගෙන යන තරඟය තමයි දැන් ඔය කරන්නේ. ඔක්කොමලා hina වෙවි තමයි මේ හැම තරඟයකටම සහභාගී වුනේ. මේ පේනවනේ අපේ කොල්ලෝ ටික. අපි හැමෝම හොඳට විනෝද වුණා. සාමාන්‍යයෙන් අවුරුදු උත්සවයක දකින්න ලැබෙන ගොඩක් තරඟ දර්ශයාන්තිලා මේ අවුරුදු උත්සවයට ඕගනයිස් කරලා තිබ්බේ. ඉතින් අවුරුදු උත්සවයේ වැඩ කටයුතු හරීම ලස්සනට ගලාගෙන ගියා. අපි මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕන අපේ මල්ලිකාන්තිව, නිමල් අංකල්, සංකමල්ලිව. ඒ තුන්දෙනා නැති අඩුව කොහොමත්ම මේ උත්සවයේ තිබුණා. අපි අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දේ නම් ඒගොල්ලෝ ඔක්කොමලත් එක්ක තවත් ලස්සනට අවුරුදු උත්සවය සමරමු. අන්න මගේ මහත්තයා තරගයක් දිනලා මේ අපේ අම්මා කනාමුත්ති තරඟෙට සහභාගී වුණා. පළවෙනියටම සහභාගී වුණෙත් අම්මා තමයි. ඔන්න බලන්නකෝ අම්මගේ දස්කම් ටික. එකයි දෙකයි තුනයි කියලා කනාවට කනාමුට්ටියට දුන්නා. ඒකෙන්ම අංක එක තේරුණා. ඊට පස්සේ තවත් තරඟ ගොඩාක් තිබුණා. මේ තියෙන්නේ කඹැඳීමේ තරඟය. ඔක්කොමලා සරන් කොටට කැහපොට ගහගෙන පිල් දෙකකට බෙදිලා දැන් මේ කඹාඳින්නයි සැරසෙන්නේ. හැම තරඟයක්ම හරිම ලස්සනට නිවා වුණා. ආයිත් ඒ තැනට ගිහිල්ලා ඔය සුන්දර මතකයන් අවදි කරන්නමයි ආස. ඔන්න එහෙනම් 1යි 2යි 3යි තරඟය පටන් ගත්තා. දෙපැත්තෙම ශක්තිවන්තයෝ දෙගොල්ලොම ඉන්නවා. අවුරුදු කාලයකටනේ ඉතින් අපිට අවුරුදු උත්සවයක් තියන්න පුළුවන්. ඒකත් ඒ සතුටත් උපරිමයෙන්ම අපි වින්දා. මේ පාර අවුරුදු උත්සවෙත් ලස්සනට ඕගනයිස් වෙලා තිබුණා. අන්න සංගීත පුරු තරඟේ. හැමෝම ඉතින් සින්දුවට තාලෙට නටනට ඕකටත් සහභාගී වුණා.
ඒ අවුරුදු කටයුතු ඔක්කොම ඉවර කරලා අපි එදා හවස හොඳට විවේක ගත්තා. පේනවා දෙබර කූඩුවක්. අපේ කාමරෙන් එළියට ආවම අපි දැක්ක ලස්සන දර්ශනයක් තමයි මේක. ඔයගොල්ලන්ට මතකද අපි කිව්වා බෝඩ් එකක ලියලා තියෙනවා කියලා අද දවසේ දකින සත්තු කවුද කියලා වනජීවීන්. මෙන්න ඉන්නවා වලි කුකුලෝ සහ කිකිලියෝ. අපි හරිම අහම්බෙන් තමයි ඒක දැක්කේ. ඔන්න අපේ අම්මලා දෙන්නයි පුංචි බාප්පි පුතයි. පුතාට ඒක පෙන්නන ගමන් සද්ද කර කර යාවි hina ගස්ස තමයි හිටියේ. එයා ඉස්සෙල්ලා කුකුල දැකලා හිටියේ නෑනේ. ඉතින් ඒ අත්දැකීම තමයි ඔය යාට දෙන්නේ. මල්ලි බබා නම් මේ වෙලාවේ දොයි ඇති. ඒ හින්දා තමයි යා මෙතන නැත්තේ. ඊට පස්සේ අපි ජෙට්වින් ලේක් හොටෙල් එකේ අවඩ පරිසරයේ පොඩ්ඩක් සැරිසරන්න ගත්තා. ඒගොල්ලෝගේ ඇකොමඩේෂන් තියෙන ඒරියා එක, ස්ටාෆ් එකට වෙනම ඇකොමඩේෂන් දෙන ඒරියා එකක් තිබුණා. ඊට පස්සේ අපි ගියා ඒගොල්ලෝගේ ෆාම් එක බලන්න. ඒ ෆාම් එක මේ වෙද්දි නම් ලොකුවටම කෙරෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය දුරකට තියෙන පොඩි ෆාම් එකක්. ඉතින් එතන ඒ වැඩේ කටයුතු කරන මහත්මයෙකුත් හිටියා. එතන ජෙට්වින් ලේක් එකේ ස්ටාෆ් එකේ කෙනා නම් කිව්වේ මේකේ තියෙන ඔක්කොම පළදාව ඒගොල්ලෝ හොටෙල් එකේ ප්‍රයෝජනෙට ගන්නවා කියලා. එක ජාතියේ මේ පරිසරයට අදාළ එළවලු වර්ග නම් වවලා තිබුණා. ඒකත් බලලා ඊට පස්සේ අපේ කට්ටිය එකතු වුණේ ඔන්න වැව ළඟ තියෙන උන්චිල්ලාව පදින්න. වැව ළඟ උන්චිල්ලාව පදින්න එකතු වුණා හැමෝම. පේනන් ලොකු නංගි තාත්තයි අම්මයි ඒක හොඳට එන්ජොයි කරා. අපේ ජෙට්වින් ලේක් ස්ටේ එක ඔන්න ওই විදියට ඉවර වුණා. ආදරණීය මතකයන් පුරවගෙන. තව දෙයක් මේ හොටෙල් එක ගැන කියන්න ඕන. මේකේ ලොකුම කන්සෙප්ට් එක වෙලා තිබ්බේ වලගම්බා රජුරුව ගැන. ඉතින් හැම හොටෙල් රූම් එකකට මේකේ රිසෙම්බලන්ස් එකක් එන විදියට තිබුණා. ජෙට්වින් ලේක් ස්ටාෆ් එකට අපි විශේෂයෙන්ම ආයිත් තෑන්ක් කරනවා අපිට ලස්සන එන්ජොයි කරන්න පුළුවන් මතක හිටින ස්ටේ එකක් අපිට ලබා දුන්නට. thank you. දැන් අපේ ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ ඊළඟ නවාතැනට යන්න. එහෙනම් next vlog එකෙන් අපි ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.